අපි කතා කරන්න හදන්නේ දේශපාලන විද්‍යාව කියන විෂය ආරම්භ වෙච්ච විදියත්. ඒක එතන ඉඳලා වර්තමානය දක්වා විකාශනය වෙච්ච විදියක්. මේ හොඳට අහන්න ළමයි. දේශපාලනයයි දේශපාලන විද්‍යාවයි දෙකක්. දැන් මේකෙදී අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා දේශපාලන විද්‍යාව කියන විෂය ක්‍රමානුකූලව වර්ධනය වීම වර්තමානය හෙවත් අපි මේ ජීවත් වෙන ජාතික රාජ්‍ය දක්වා නූතන ජාතික රාජ්‍ය දක්වා මේක විකාශනය වෙච්ච විදිහ ගැන කතා කරන්න. දේශපාලනයයි දේශපාලන විද්‍යාවයි දෙකක් ඈ. අපි මීට කලින් දවසක දරුවනේ දැන් අලුත් දරුවෝ ඉන්න නිසා දේශපාලනය ආරම්භ වීම ගැන කතා කරා. right? අද දවසේ අපි කතා කරනවා දේශපාලන විද්‍යාව ආරම්භය ගැන නම් අපි කලින් දවසක සාකච්ඡා කළා. විද්‍යාත්මකව මේක කතා කරන්න ගත්තී ග්‍රීසියේ ඇතැන්ස් නගරය කේන්ද්‍ර කරගෙන. නගර රාජ්‍ය ක්‍රමයක් තිබුණා. නගර රාජ්‍යවල යම් යම් ගැටලු ප්‍රශ්න අර්බුද ඇති වුණා. එහෙම කතාවක් ගැන අපි කලින් සාකච්ඡා කළා. අද දවසේ කතා කරනවා ඒ ආරම්භ වෙච්ච එක විකාශනය ගැන. මේ අහන්න. මේ කතාව ඔයාට පළවෙනි විෂය නිර්දේශයේ පළවෙනි නිබන්ධනය තුල කොහෙවත් කතා කරන්න තැනක් නැති වුණාට ඔයාට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අතිරේක කියවීම් පොතක් නිකුත් කරලා තියෙනවා. සමහර විට ඉස්කෝලේ පටන් ගත්තම ඉස්කෝලේ ගුරුවරු මේක ඔබට කියයි. නැත්නම් ඔබට අවශ්‍ය නම් අරගෙන කියව ගන්න පුළුවන්. දැන් මගේ පන්ති ආයත නම් එහෙම අරගෙන කියවන්න ඕනේ නැහැ. මම ඒක උගන්වනවා. ඒක අදාළව ඒකට දාල කොටස් පරිශීලනය කරලා දැන් උදාහරණයක් මේ උගන්වන්නේ ඒකේ කෑල්ලක්. දැන් මේක ගොඩාක් වෙලාවට අර සිලබස් එකේ කොටස ඇතුලේ මේ කතාව කතා කරන්නේ නැති වෙයි. අහගෙන ඉන්න මේක ගොඩාක් වැදගත් දේවල් ටිකක් තියෙනවා. හරි. දේශපාලන විද්‍යාව විකාශනය. ඉස්සෙල්ලා කියලිමුකෝ දේශපාලනය. ඒක අපි දන්න සරල කතාව. දේශපාලනය දරුවනේ රාජ්‍ය පාලනය. දේශපාලනය කියන ළමයි රාජ්‍ය පාලනය. දේශපාලනය කියන වචනේ තේරුම රාජ්‍ය පාලනය. ඔව් හුදෙකලාව ජීවත් වෙච්ච මිනිස්සු තැන් තැන්වල ඒ මිනිස්සුන්ට ඇතිවෙච්ච විවිධ ස්වභාව ධර්මය තේරුම් ගැනීමේ ප්‍රශ්න සමාජීය ගැටලු නිසා එකට එකතු වුණු බවත් එකට එකතු වෙලා කණ්ඩායමක් විදියට ඉන්න යාම තුල යම් යම් ගැටලු ඇති වුණු බවත් ඒ ගැටලු විසඳ ගන්න නායකයෙක් තෝරා ගැනීම තුල රාජ්‍ය පාලනය හෙවත් දේශපාලනය නැමැති ක්‍රියාවලියක් හටගත්තු බවත් අපි කිව්වා. ඊට පස්සේ මෙන්න මේ රාජ්‍ය පාලනය හෙවත් දේශපාලනය කියන ක්‍රියාවලිය විද්‍යාත්මකව අපි කියනවා ශාස්ත්‍රීයව කියලා ලස්සනට. ශාස්ත්‍රීයව හැදෑරීම දේශපාලන විද්‍යාව නම් වෙන බව කිව්වා. දැන් අද දවසේ කතාවේ අපි කතා කරන්න යන්නේ ඔන්න ඔය දේශපාලන විද්‍යාව. ග්‍රීසියේ ඇතැන්ස් නගරය කේන්ද්‍ර කරගෙන ආරම්භ වුණු මේ කියන දේශපාලන විද්‍යාව වර්තමානය දක්වා විකාශනය වෙච්ච විදිය.
අපි මේ ඉන්නේ නූතන යුගය තුල. රයිට්? වර්ෂ 2026. එතකොට සියවස් 25ක් අවුරුදු 2500ක් විතර දේශපාලන විද්‍යාවට ඉතිහාසයක් තියෙනවා. ඒ නිසානේ කියන්නේ සමාජ විද්‍යාවන් අතර රජු කියලායි කියන්නේ. දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවන් අතර රජු. ග්‍රීසිය කේන්ද්‍ර කරගෙන ආරම්භ වෙන මේ විෂය සියවස් 25ක පමණ කාලයක්, අවුරුදු 2500ක් විතර කාලයක් ක්‍රමානුකූලව විකාශනය වුණා. මේක සමාජ විද්‍යාවක්නේ. ඒ සමාජ විද්‍යාවක් නිසාම විවිධ වෙනස්කම් වලට භාජනය වුණා. පුතේ සමාජ විද්‍යාවක් කියුවේ මානව චර්යාව පිළිබඳව අධ්‍යයනය කරන විෂයක්. මිනිස්සුන්ගේ හැසිරීම ගැන කතා කරන විෂයක්. ඒ විතරක් නෙමෙයි. මේක දීර්ඝතම ඉතිහාසයක් තිබෙන සමාජීය විද්‍යාව. ඉතිහාස කතාවේ දීර්ඝතම ඉතිහාස කතාවක් තියෙන සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව. මේක මේ විකාශනයේදී ඓතිහාසිකව ආපු ගමන් මග අපිට විවිධ ස්වරූපවලින් බෙදන්න පුළුවන්. ඔබ සමහර විට මේ කතාව අහලා ඇති. දේශපාලන විද්‍යාව විකාශනය අධ්‍යයනය පහසු කරගන්න අපි කියනවා ග්‍රීක යුගය තුල අධ්‍යයනයන් සිද්ධ වුණා. රෝම යුගය තුල අධ්‍යයනයන් සිද්ධ වුණා. ග්‍රීක යුගය, රෝම යුගය. 3 මධ්‍යතන යුගය තුල තිබුණා. 4 එක නූතන යුගය තුල විකාශනය වුණා. දල වශයෙන් පුතේ ග්‍රීක රෝම යුග කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස විතර වෙනකන්. මධ්‍යතන යුගය කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 ඉඳලා 15 වෙනකන්. නූතන යුගය කියලා කියන්නේ 16 වෙනි සියවසෙන් ඔබට අද වෙනකන්. මේ දේශපාලන විද්‍යාව විකාශනය වීම අපිට ඕනනම් මෙහෙම බෙදා ගන්නත් පුළුවන්. රයිට්? ග්‍රීක, රෝම, මධ්‍යතන, නූතන. මේ අර ඇතැන්ස් වල නගර රාජ්‍ය, මේ අධිරාජ්‍ය, මේ දේව ධර්මවාදී සංකල්ප ලෝකයේ තුල ප්‍රබල වෙච්ච කාලේ මේ නූතන ජාතික රාජ්‍ය නිර්මාණය වීමේ පදනම වැටීම කාර්මික විප්ලවයේ එක්ක සංවර්ධනය වෙච්ච කාලේ. මේ විකාශනය තුළ පුතේ එක එක කාලවල දේශපාලන විද්‍යාවේ ස්වභාවය වෙනස් වුණා. දේශපාලන විද්‍යාවේ අන්තර්ගතය විෂයපතය වෙනස් වුණා. දේශපාලන විද්‍යාව හදාරන ක්‍රම වෙනස් වුණා. ගතිකයි වෙනස් වුණා. ලස්සන වචනය දේශපාලන විද්‍යාව කාලෙන් කාලෙට ගතිකයි වෙනස් වුණා. එක කාලෙක වැදගත් වෙච්ච එකක් තව කාලෙක නොවැදගත් වුණා. ඒ නිසා දේශපාලන විද්‍යාවේ ඉතිහාසය ගැන අපිට තනි අර්ථකථනයක් දෙන්න බෑ. දේශපාලන විද්‍යාවේ ඉතිහාස ගොඩක් තියෙනවා. ලස්සන වචනය ඉතිහාස බාහුල්‍යයක්. බහුලයි. ඉතිහාස ගොඩක් තියෙනවා. ඒ ගැන පැහැදිලි කරන ඇමරිකානු දේශපාලන විද්‍යාඥයෙක් වෙන මේ ලස්සන කතාවක් කියන්න යන්නේ මහාචාර්ය ගේබ්‍රියෙල් ඒ ආමන්. මෙයා චර්යාවාදී ගුරුකුලය නියෝජනය කරනවා.
චර්යාව පුද්ගල හැසිරීම පිළිබඳව කතා කරපු කණ්ඩායමේ චර්යාවාදී මහාචාර්ය ගේබ්‍රියල් ආමන් මේක ගාබ්‍රියල් කියලා කියනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. පොතක් ලියනවා දේශපාලන විද්‍යා ශික්ෂණයේ ඉතිහාසය කියලා 66 දී. එයා දේශපාලන විද්‍යාව විකාශනය වෙච්ච විදිය ප්‍රස්ථාරගත කරන්න පුළුවන් බවත් ඒ ප්‍රස්ථාරේ මෙන්න මෙහිම දක්වන්න පුළුවන් බවත් කියනවා. මොකද්ද කියන්නේ? දේශපාලන විද්‍යාවේ විකාශනය කාලාන්තරයක් තිස්සේ ඇති වූ ප්‍රගතිය විදහා දක්වන රේඛාවක් ඇඳ දක්වන්නේ නම් ඔන්න බලන්නකෝ ඒ රේඛාව ගැන යා කියන එක. එයා කියනවා දේශපාලන විද්‍යාව මම එයාගේ පින්තූරේ පුතාලා ටියුට් එකට දාලා තියෙන 23 වෙනි පිටුවට දේශපාලන විද්‍යාවේ විකාශනය ග්‍රීක යුගයේදී ආරම්භ වෙලා රෝමානු දශකවල මැද ජයග්‍රහණය ලබා ග්‍රීසියෙන් පටන් අරගෙන රෝමානු දශකවල රෝම යුගයේදී යම් ජයග්‍රහණයක් ලබලා මධ්‍යකාලීන යුගයේ දේවධර්මවාදයත් එක්ක ඒ අඳින ප්‍රස්ථාරේ රේඛාව මදක් ලොකු සංවර්ධනයක් වෙන්නේ පොඩ්ඩයි. මදක් ඉදිරියට ගොස් 19 වන සියවසේදී සෑහෙන ඉදිරියට ගොස් 20 වෙනි සියවසේදී විශාල ජයග්‍රහණයක් ලැබුවලු. දැන් මම ඒක ඔයාට පැහැදිලි කරන්න පොඩි chart එකක් විදියට මේක අර ඒ කියන රේඛාවක දලා අදහසක් ගන්න පුළුවන් වෙන විදියට හැදුවා. මාචාර්ය ගාබ්‍රියල් නැත්නම් ගේබ්‍රියල් ආමන් දේශපාලන විද්‍යාව විකාශනය වෙච්ච විදිය කියනවා මෙන්න මෙහෙම. මොකද කියන්නේ? මේක ආරම්භ වෙන්නේ ග්‍රීක යුගයෙන්. බලන්න පැහැදිලි නේද ළමයි? ඒ ග්‍රීක යුගයේ කිව්වේ අර නගර රාජ්‍ය තිබුණු ඇරිස්ටෝටල්ලා ප්ලේටෝලා ඉඳපු කාලේ. මේක ආරම්භ වෙන්නේ ග්‍රීක යුගයෙන්. රෝමානු දශකවල මැද රෝම යුගයේදී පොඩි ජයග්‍රහණයකට එනවා මේ ප්‍රස්ථාරේ මෙහිම ආරම්භ වෙලා චුට්ට එනවා. රයිට් රෝම නීතිය සිසේරෝ රයිට් ප්‍රධාන චරිතය රෝම යුගයේ ජයග්‍රහණය ලබා මධ්‍යකාලීන යුගයේදී මදක් ඉදිරියට ගොස් මධ්‍යකාලීන යුගය දේවධර්මවාදී සංකල්ප පල්ලියාධිපත්‍ය ක්‍රමානුකූලව ඉස්සරහට ගිහිල්ලා මේ පුතේ උඩට එනවා සංවර්ධනය වෙනවා 19 වන සියවස කාර්මික විප්ලවය ඇති වෙලා යන්ත්‍ර සූත්‍ර බිහි වෙලා පොතෙන් කියන්නේ මොකද්ද? පුනරුදයක් ඇති වෙලා පුනරුදය මදක් ඉදිරිය 19 වන සියවසේදී සෑහෙන ඉදිරියට ගොස් 20 වන සියවසේදී ශක්තිමත්ව වර්ධනය විය චර්යාවාදයේ වර්ධනය ගෝලීයකරණ ක්‍රියාවලිය දේශපාලන විද්‍යාව ඓතිහාසිකව විකාශනය වෙච්ච විදිහ ගැන ගේබ්‍රියල් ආමන් ඉදිරිපත් කරන විග්‍රහය. හරි? මේක ඉතාම වැදගත් හරි ලස්සන පැහැදිලි කිරීමක් එයා කරනවා දේශපාලන විද්‍යාව කොහොමද මේ දක්වා කාල සීමාව තුළ විකාශනය වුණේ කියලා. මහාචාර්ය ගේබ්‍රියල් ආමන් දේශපාලන විද්‍යාව අර්ථකථනය කරන්නේ අර දේශපාලන විද්‍යාවේ විද්‍යාත්මක හැරීමත් එක්ක ස්වභාවික විද්‍යාර්ථයෙන් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරනවාය කියන සංකල්පයේදී. එතකොට දේශපාලන විද්‍යාඥයෝ බිහි වෙන්නේ එතන ඉඳලා. එතකන් අපි කතා කරේ දාර්ශනිකයෝ ගැනනේ. මහාචාර්ය ගේබ්‍රියල් ආමන් කියන විදියට දේශපාලන විද්‍යාව නවීන විද්‍යාවක් වෙන්නේ විද්‍යාත්මක අර්ථයෙන් හදාරන්න පටන් ගන්න 19 වෙනි සියවසේ දෙවනි භාගයෙන් ආරම්භ වෙලා වඩාත් සාර්ථක වෙන්නේ 20 වෙනි සියවසේ 20 වෙනි සියවසේ
1920 ගණන් වල ඒ කියන්නේ 20 වෙනි සියවසේ ඉඳලා දේශපාලන විද්‍යාව විද්‍යාත්මක අර්ථයෙන් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. දැන් පුතාලට මම ආරම්භයේදී කිව්වා දේශපාලන විද්‍යාව විකාශනය වීම මෙහෙම දකින්නත් පුළුවන් අපිට. හරිද? නමුත් අපි දේශපාලන විද්‍යාවේ විකාශනය මේ විදිහට තමයි ඔයාගෙන් ගොඩක් වෙලාවට අහන්නේ. ඓතිහාසික විකාශනය කාලානුක්‍රමිකව වාගේ නිර්දේශය යටතේ අර ටිකම තමයි පොඩක් බෙදපු විදිය වෙනස් කරලා තියෙනවා. ආරම්භක සම්භාව්‍ය යුගය කියලා එකක් ගැන කතා කරනවා. ග්‍රීක, රෝම, චීන, ඉන්දීය සහ අරාබි සම්ප්‍රදායන් ඇසුරින් මේ දේශපාලන විද්‍යාත්මකව හැදෑරීම ආරම්භ වූ බව. ග්‍රීසිය අපි බලමු කවුද කියලා. බලන්න දෙයක් නෑ. ඔයා දැනටම දන්නවා. ඔව් අලුත්ම දරුවෝ හැර අනිත් අය අපි කතා කරලා තියෙනවා. අපි අත් කතා කරමු. රෝම යුගය ඔව් චීන සම්ප්‍රදාය සහ අරාබි සම්ප්‍රදාය ඇසුරෙන් විකාශනය වුණාලු. දෙවනියට අපි කියනවා పూర్ව නූතන යුගයක දේශපාලන විද්‍යාව විකාශනය වෙන්න ගත්තා. අපි කියනවා මධ්‍යකාලීන යුරෝපීය සම්ප්‍රදාය කියලා. මධ්‍යකාලීන යුරෝපය. තුන්වෙනි යුගයක් විදියට ගන්න 20 වන සියවසේ යුරෝපීය සහ මෙන්න ලස්සනම තැන පළවෙනි දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය හැදෙන්නේ පළවෙනි දේශපාලන විද්‍යා මහාචාර්යවරයා නිර්මාණය වෙන්නේ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන. ඒ අනුව දේශපාලන විද්‍යාව දේශපාලන අධ්‍යයනය ඓතිහාසිකව විකාශනය වීම කාලානුක්‍රමික රාමුවක් ඔස්සේ හඳුනාගත හැකිය. ආරම්භක සම්භාව්‍ය යුගය, పూర్ව නූතන යුගය, නූතන යුගය නමින් අදියර තුනකට අපි ඒක බෙදනවා. දැන් අපි පළවෙනි තැනට යමු. ආරම්භක සම්භාව්‍ය යුගය. කොයි කාලෙද මේ? ග්‍රීක, රෝම, චීන සහ අරාබි සම්ප්‍රදායන්. එතකොට ග්‍රීසියේ හිටිය ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස්නේ. ඊට සමකාලීනව චීනයේ හිටියා කොන්ෆියුසියස්. ප්ලේටෝට වඩා කොන්ෆියුසියස් අවුරුදු 100කින් විතර ජ්‍යෙෂ්ඨ කෙනෙක්. කොන්ෆියුසියානු දර්ශනය. කොන්ෆියුසියස් ගැන මීට කලින් අහලා ඇති සමහර විට. චීන දාර්ශනිකයෙක්, කාර්තික විද්‍යාඥයෙක්, රාජ උපදේශකවෙක්. හරි? කොන්ෆියුසියානු දර්ශනය කියලා අපි කියනවා. රාජ්‍ය පාලනයට අදාළව එතුමාගේ සංකල්ප තුල මේ දේශපාලන විද්‍යාව පිළිබඳව යම් දේවල් ඉදිරිපත් කරලා තිබුණා. රාජ්‍ය පාලකයාට උපදෙස් දෙමින් රාජ්‍ය පරිපාලනය සදාචාරාත්මක වෙන්න ඕන, ජනතා සුබ සාධනය, right? සමාජ සංස්කෘතිය ශිෂ්‍යයෙක් පරිපාලනයක් වෙන්න ඕන, මේ වගේ කතා ටිකක් ගැන කොන්ෆියුසියස් තුමාගේ දර්ශනය තුළ මූලික පැහැදිලි කිරීම් ටිකක් කරලා තිබුණා. එතකොට චීනයේ තිබුණේ කොන්ෆියුසියස් තුමා ඉන්න කාලේ රාජාණ්ඩු ක්‍රමයක්. ඇරිස්ටෝටල්ලා, ප්ලේටෝලා, කොන්ෆියුසියස්ලා රාජ්‍ය පාලනය පිළිබඳව යම් අදහස් ඉදිරිපත් කරපු අය. කොන්ෆියුසියස් අදහනවද? ඔව්. right? මිනිස්සු එතුමාගේ දර්ශනය, කොන්ෆියුසියානු දර්ශනය පිළිගන්නවා චීනයේ. එයාගේ පාලනය තුළ, ඒ කියන්නේ මේ දේශපාලන විද්‍යාව කියන විෂයේ ආරම්භක මුල්ම අවධිය. එයාගේ දර්ශනය ඇතුළේ පුතේ මෙයා චින්තකයෙක්, දාර්ශනිකයෙක්, ගුරුවරයෙක්, දේශපාලන උපදේශකයෙක්, රාජ්‍ය නිලධාරියෙක්.
එයාගේ දර්ශනය ඇතුලේ පාලනයට අදාළ සංකල්ප ඉගෙනනවා. පස්සේ කාලෙක චීනය තුල ප්‍රධාන දේශපාලන ධාරාවක් විදියට ඒ අදහස් ගොඩනැගෙන්න ගත්තා. right? අර මුල් කාලීන ග්‍රීක දාර්ශනිකයෝ ප්ලේටෝලා ඇරිස්ටෝටල්ලා ඒ වගේම කොන්ෆියුසියස් තුමාත් දර්ශනය ෆිලොසොෆි දර්ශනයත් ආචාර විද්‍යාවත් දර්ශනය කියන විෂයත් ආචාර විද්‍යාව කියන විෂයත් එකතු කරලා තමන්ගේ සංකල්ප ගොඩනගන්න පටන් ගත්තා. දර්ශනය සහ ආචාර විද්‍යාව මිශ්‍ර කරගත්තු සංකල්ප මාලාවක් විදියට කොන්ෆියුසියානු දර්ශනය ඇරිස්ටෝටල්ගේ ප්ලේටෝගේ ඉගැන්වීම් ගොඩනැගුණා. ඔබ මේ සියල්ල පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. ඔයම් මත අවශ්‍ය වෙන මූලිකම අදහස දේශපාලන විද්‍යාව කියන විෂය ගොඩනැගීමේ ආරම්භක සම්භාව්‍ය යුගයේ ඉඳපු චරිත ආරම්භක සම්භාව්‍ය යුගයේ ඉඳපු චරිත ප්ලේටෝ ඇරිස්ටෝටල් කොන්ෆියුසියස් කියන අය. ප්ලේටෝගේ කතා ඇතුලේ පරමාදර්ශී රාජ්‍ය ගැන කතා කළා. පරමාදර්ශී රාජ්‍ය සංකල්පය පාලකයා දාර්ශනිකයා වීම ගැන කතා කළා. සාධාරණත්වය තාර්කික බුද්ධිය ගැන කතා කළා. එයා හිටියේ ග්‍රීසියේ. ඇරිස්ටෝටල් එයාගේ ශිෂ්‍යයා. right? එයා දේශපාලන විද්‍යාව ගොඩනගන්න මුල් වෙච්ච කෙනා අපේ දේශපාලන විද්‍යාවේ පියා. දැන් අපි කියපු කොන්ෆියුසියානු දර්ශනය. මේ සියල්ල දේශපාලන විද්‍යාව ගොඩනැගීමේ ක්‍රියාවලියේ මූලාරම්භය සනිටුහන් කළා. දේශපාලනයේ අරමුණ පොදු යාපත කියලා තමයි මෙයාලා කිව්වේ. දැන් ඇරිස්ටෝටල් ඉඳපු ග්‍රීසිය මතක් කරන්න. ග්‍රීසියේ දේශපාලනයයි දේශපාලන විද්‍යාවයි අතරේ ලොකු වෙනසක් දැකලා තිබුණේ නෑනේ. දේශපාලනය අධ්‍යයනය විද්‍යාවක් කියන අදහස මුලින්ම ඇරිස්ටෝටල් ඉදිරිපත් කළාට එයා මේ විද්‍යාවක් කියන එකෙන් අදහස් කරේ ඥාන මාර්ගයක්. ඥාන මාර්ගයක්. ඔයාලට මතක නම් ඇරිස්ටෝටල් ග්‍රීසියේ තිබුණු විෂයන් ප්‍රධාන කාණ්ඩ 3කට බෙදුවා. මට මුලින් ඉඳපු අය chat එකට දාන්න. අනිත් දරුවන්ට මම වීඩියෝ ටික ඔක්කොම දෙන්නම්. ඔව්. අපේ ඔන්ලයින් පන්තියේ සම්පූර්ණ වීඩියෝ මාලාව මුල් කොටස් ටිකට අදාළව අපි දැන් දවස් කීපයක් කරලා තියෙනවා මේ හැඳින්වීමේ නිබන්ධනය. ඒක දෙන්නම් ඔයාලට. right? එතකොට දේශපාලන විද්‍යාව ප්‍රායෝගික විද්‍යාවක් කියලා තමයි ඇරිස්ටෝටල් කිව්වේ. ප්‍රායෝගික විද්‍යාවක්. දේශපාලන විද්‍යාව කියන විෂය සමාජයට අවශ්‍ය ප්‍රායෝගික විසඳුම් හොයනවා කියලා කිව්වේ. ওই ග්‍රීසියේ තිබුණු විෂයන් ප්‍රධාන කාණ්ඩ 3කට බෙදුවා කියලා මම කියමින් හිටියේ. අවලෝකන විද්‍යාව, අර දැනුම රැස් කරන ඒවා, දැනුම සඳහා දැනුම. අවලෝකන විද්‍යාව, ප්‍රායෝගික විද්‍යාව සහ ඔව් දාන chat එකට නිෂ්පාදන විද්‍යාව කියලා. ඒතර ඇරිස්ටෝටල්ලා දේශපාලන විද්‍යාව ප්‍රායෝගික විද්‍යාගණයට දාලා උත්සාහ කළේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන විෂයක් බව කතා කරන්න. එතනින් තමයි මේක ආරම්භ වුණේ. දේශපාලන අධ්‍යයනය නැත්නම් මේ දේශපාලන විද්‍යාව, දේශපාලන අධ්‍යයනය, ශාස්ත්‍රීය හැදෑරීම ප්‍රධානම පැතිකඩවල් 4ක් යටතේ විකාශනය වෙනවා කියලා තමයි ඇරිස්ටෝටල්ලාගේ අදහස උනේ. එක දාර්ශනික පැතිකඩ, දෙක තුලනාත්මක පැතිකඩ. බලමු අපි මේවා. විචාරාත්මක පැතිකඩ සහ නිර්දේශාත්මක පැතිකඩ. අතිරේක කියවීම පොතේ තියෙන නිසා පුතේ දැන් මේ උගන්වන කෑල්ල, ඒ කියන්නේ මේ උගන්වගෙන යන කොටස බහුවර්ණ ප්‍රශ්නවලට එන්න පුළුවන්. රචනා ප්‍රශ්නයක් කොහොම වෙතත් බහුවර්ණ කෙටි ලිඛිතවල ගොඩක් අහන්න පුළුවන්. හරි?
දාර්ශනික පැතිකඩ, තුලනාත්මක පැතිකඩ, විචාරාත්මක පැතිකඩ සහ නිර්දේශාත්මක පැතිකඩ කියලා. දේශපාලන අධ්‍යයනය ප්‍රධාන පැතිකඩ 4ක් යටතේ අධ්‍යයනය කරන්න පුළුවන් කියලා තමයි ග්‍රීක දාර්ශනිකයන්ගේ අදහස උනේ. බලමු මේකේ තේරුම. ඔයා තේරුම නම් ලොකුවට පාඩම් කරන්න ඕන නෑ. නමුත් පොඩි අදහසක් ගමුකෝ අපි. දාර්ශනික පැතිකඩ. දැන් දේශපාලන විද්‍යාව කියන විෂය දර්ශනයත් එක්ක ඍජුව බැඳිලා තියෙනවානේ. එහෙම දර්ශනයත් එක්ක ඍජුවම බැඳිලා තියෙන එකම ප්‍රධානම විෂය මේක. දාර්ශනිකය. right? යුක්තිය, යහපත, සදාචාරය. ඒ ගැන ප්ලේටෝ, ඇරිස්ටෝටල් මේ වගේ දාර්ශනිකයෝ ඉදිරිපත් කරපු අදහස්. දාර්ශනික සංකල්ප පදනම් කර ගැනීම දාර්ශනික පැතිකඩ. ඒතර දේශපාලන අධ්‍යයන එක පැත්තකින් දාර්ශනික පැතිකඩ ගැන කතා කළා. දෙක තුලනාත්මක පැතිකඩ. දැන් ඔබ අහලා තියෙනවා දේශපාලන විද්‍යාව ගැන අධ්‍යයනය කරන ඇරිස්ටෝටල් ඔය ග්‍රීසියේ තියෙන නගර රාජ්‍ය අධ්‍යයනය කළානේ. සසඳා බලන්න ගියා. ග්‍රීසියේ තිබුණු විවිධ නගර රාජ්‍ය අරගෙන සැසඳුවා. එහෙම සසඳන්න ගිහිල්ලා තමයි The Politics කියන පොත ලියන්නේ. ග්‍රීසිය නගර රාජ්‍ය සසඳන්න ගිහිල්ලා. right? ඊළඟට පුතේ දාර්ශනික, තුලනාත්මක, විචාරාත්මක පැතිකඩ විචාරණය කරනවා. පවතින දේශපාලන ක්‍රමවල අඩුපාඩු හොයලා ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය, වෙනස් වෙන්න ඕන දේවල් ගැන කතා කරනවා. නිර්දේශාත්මක පැතිකඩ හොඳම දේශපාලන ක්‍රමය සැලසුම් කිරීම. හොඳම දේශපාලන ක්‍රමය සැලසුම් කිරීම. ආයි කියන්න දේශපාලන අධ්‍යයනය ගැන right? ග්‍රීක දේශපාලන දාර්ශනිකයෝ එක ප්‍රධාන පැතිකඩ 4ක් යටතේ විකාශනය වෙන බව කිව්වා. දේශපාලනය ගැන දැන් ওই ග්‍රීක, රෝම, චීන කතා ටික කිව්වනේ. දේශපාලනය වෘත්තියක් විදියට හදාරන එක. දේශපාලනය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවම දෙන්න පුළුවන් එක අර්ථකථනයක් තමයි අපි ඒ ගැන කතා කළා. දේශපාලනය යනු කුමක්ද කියලා අහුවම දෙන්න පුළුවන් එක අර්ථකථනයක් තමයි දරුවනේ. දේශපාලනය යනු දේශපාලඥයන්ගේ වෘත්තියයි කියන එක. දේශපාලනය යනු දේශපාලඥයන්ගේ වෘත්තියයි කියන එක. දේශපාලනය දේශපාලඥයන්ගේ වෘත්තියයි කියන කතාව විස්තර කරන්න. වෘත්තියක් විදියට දේශපාලනය හදාරන්න පටන් ගත්තා. ඉන්දියාවේ. දේශපාලනය පිළිබඳව ඉන්දියාවේ අපිට හමු වෙන පරණම පොත් දෙක. එක මනුස්මෘතිය. දෙක අර්ථශාස්ත්‍රය. දල වශයෙන් ක්‍රිස්තු පූර්ව 300-400 වස්වල ලියවිච්ච ඒවා. හරි? ග්‍රීක සම්ප්‍රදායත් එක්ක ලොකු බලපෑමක් කරලා නැති වුණත් මනුස්මෘතිය කියන කෘතිය, අර්ථශාස්ත්‍රය කියන කෘතිය, මෙයා ඔයාලව අඳුරන කෙනෙක්. ඔයාලගේ පොඩි කාලේ මෙයාලව මුණ ගැහුණා මතකද? චාණක්‍ය බින්දුසාර රජතුමාගේ පුරෝහිතයනේ. අර අධිරජ ධර්මාශෝක කියන එකයාවනේ උපදේශක විදියට. ඔව්, මනුස්මෘතිය කියන කෘතිය, අර්ථශාස්ත්‍රය කියන කෘතිය අපිට වැදගත් වෙනවා. ඔයාගෙන් ඇහුවොත් දේශපාලනය පිළිබඳව ඉන්දීය කෘති දෙකක්, මනුස්මෘතිය සහ අර්ථශාස්ත්‍රය. එතකොට දැන් ග්‍රීක, රෝම, චීන සහ අරාබි ශිෂ්ටාචාර වගේම අපේ අල්ලපු රටතොලක් දේශපාලනය පිළිබඳ ඓතිහාසික හැදෑරීම් සිද්ධ වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 300-400 වස්වල ගොඩනැගිච්ච සංකල්ප තියෙනවා. ඊළඟට පුතේ ඉන්දියාව අරගත්තා. ඉන්දියාව තුළ මේ රාජ්‍ය පාලනය සහ ආගම අතර ලොකු සම්බන්ධයක් එක්තරා කාල සීමාවක ගොඩනැගිලා තියෙනවා.
බුදුන් වහන්සේ රාජ්‍ය පාලනයට අදාළව අදහස් ඉදිරිපත් කරද්දී ඔය රාජ්‍ය පාලනය දසරාජ ධර්මානුව සිදු විය යුතු බව ප්‍රකාශ කරලා තියෙනවා. දසරාජ ධර්ම. අනිත් පැත්තෙන් අශෝක අධිරාජ්‍යයාගේ පාලනය තුල අශෝක අධිරාජ්‍යයා මේ ආගමික සංකල්ප සමග දේශපාලනය මිශ්‍ර කරමින් පාලනය කිරීමේ ක්‍රියාවලියට පෙළඹිලා තියෙනවා. දැන් ඔය කතෝලික ධර්මයේ තුලක් තියෙනෝනේ දසපනත කියලා එකක්. දසපනත කියලා සංකල්පයක් ඉදිරිපත් වෙලා තියෙනවානේ. ඒතර මේ ආගම සහ දේශපාලනය අතරේ සම්බන්ධතාවය ඉන්දියාව තුල බොහොම සමීප ලෙස බැඳිලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටතම දාර්ශනිකයා උන්වහන්සේනේ. බුදුන් වහන්සේගේ දේශනාවන් තුල මේ දේශපාලනය රාජ්‍ය පාලනය සිද්ධ වෙන්න ඕන කොහොමද කියන එක පිළිබඳව අවස්ථා ගානක අදහස් දක්වපුවා උදාහරණ විදිහට අරගෙන පෙන්වන්න පුළුවන්. අග්ගඤ්ඤ සූත්‍රය, අම්බට්ට සූත්‍රය, චක්කවර්ති සීහනාද සූත්‍රය. මේවා ඇතුලේ රාජ්‍ය පාලකයා කොහොමද පාලනය කරන්න ඕන, පාලනයේ ස්වභාවය මොන වගේද මේවා ගැන සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දේශපාලනීය සම්බන්ධ ආරම්භක සංකල්ප ටික පැහැදිලි. ග්‍රීක යුගය දේශපාලනයත් එක්ක ගොඩ නැගිච්ච විදිය, ඊළඟට පුතා මේක රෝම යුගයේ තුල ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ලොකු දැවැන්ත ඉතිහාසයක් නැතත් රෝම ශිෂ්ටාචාරය තුල දේශපාලන විද්‍යාවේ යම් සංකල්පමය වෙනසක් සිද්ධ වෙනවා. ඊළඟට අපිට වැදගත් වෙන තැන තමයි දේශපාලන විද්‍යාව ඇමරිකාවට සේන්දු වීම. ඇමරිකාවට සේන්දු වීම. ඊට කලින් ඕනනම් නූතන දේශපාලන විද්‍යාවේ පියා මතකද ඔයාට? කවුද? නිකොලොයි මැකියාවෙලි. නිකොලොයි මැකියාවෙලි. නිකොලොයි මැකියාවෙලි දේශපාලනීය සම්බන්ධයෙන් නූතන අර්ථ දැක්වීම් ඉදිරිපත් කරනවා. තෝමස් හොබ්ස් ඉතින් පස්සේ ජොන් ලොක්, ජොන් ස්ටුවර්ට් මිල්, ඉම්මානුවෙල් කාන්ට්, ජෙරම් බෙන්තම්, කාල් මාක්ස් මේ වගේ අය ක්‍රමානුකූලව දේශපාලන විද්‍යාව සංවර්ධනය කරනවා. එහෙම සංවර්ධනය වෙලා එන දේශපාලන විද්‍යාව මෙන්න පුතේ වැදගත් කේන්ද්‍රයකට එනවා 19 වෙනි සියවසේ දෙවනි භාගයේ 1800 ගණන් වල යුරෝපයේ සහ ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල ආයතනගත වෙන්න පටන් ගන්නවා. නීතිය, ඉතිහාසය, දර්ශනය වගේ විෂයන් එක්ක බද්ධ වෙලා තිබුණු දේශපාලන විද්‍යාව මේ වාක්‍ය ගොඩක් වැදගත් වෙනම අනන්‍යතාවයක් ස්වාධීන විෂයක් වුණා කියලා කියන්නේ. වෙනම අනන්‍යතාවයක් සහිතව ස්වාධීන විෂයක් බවට පත් වෙනවා 19 වෙනි සියවසේ දෙවනි භාගයේදී. එතකන් දාර්ශනික අදහස් සංකල්ප මධ්‍යයේ තමයි මේ විෂය ගොඩනැගෙන්නේ. පළවෙනි දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය ගොඩනගන්නේ ඇමරිකාවේ කොලොම්බියා කොලීජිය, කොලොම්බියා විශ්වවිද්‍යාලය 1857 අවුරුද්දේ. ඇමරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන තමයි පළවෙනි දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය පිහිටුවන්නේ. මහාචාර්ය ෆ්‍රැන්සිස් ලීබර් දැන් මේ යුරෝපය තුල ගොඩනැගිච්ච දේශපාලන විද්‍යාව මුලින් නීතිය, ඉතිහාසය, දර්ශනය වගේ විෂයන් යටතේ තමයි තියෙන්නේ. වෙනම විෂයක් විදියට අනන්‍යතාවය ගොඩනගා ගන්නවා. 1857 දී පළවෙනි දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය කොලොම්බියා විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන නිර්මාණය කරගන්නවා. ඒක තමයි දේශපාලන විද්‍යාවේ විද්‍යාත්මක හැදෑරීමේ ප්‍රබලතම කේන්ද්‍රීය ස්ථානය.
කොලොම්බියා කොලීජිය පස්සේ කොලොම්බියා විශ්වවිද්‍යාලය බවට පත් වෙනවා. ඒකේ පළවෙනි දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ෆ්‍රැන්සිස් ලීබර්, දෙවෙනි එක්කෙනා ජෝන් W බර්ගස්, මේ දෙන්නම ජර්මන් සම්භවයක් සහිතයි. ජර්මන් ජාතිකයෝ. මේ ඉන්නේ ෆ්‍රැන්සිස් ලීබර් පළවෙනි මහාචාර්යවරයා. මේ ඉන්නේ ජෝන් W බර්ගස්, දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා දෙවෙනි එක්කෙනා. පළවෙනි දේශපාලන විද්‍යා අධ්‍යනාංශය කොලොම්බියා විශ්වවිද්‍යාලය. දැන් ඔන්න දේශපාලන විද්‍යාව වේගෙන් සංවර්ධනය වෙන්න පටන් අරගෙන. ඔය අතරේ දැන් මහාචාර්යවරු බිහි වෙනවා, අධ්‍යනාංශ නිර්මාණය වෙලා 1903 දී අපි මේ මොනවද කතා කරමින් ඉන්නේ? දේශපාලන විද්‍යාව විකාශනයනේ. අපි ග්‍රීසියෙන් පටන් ගත්තේ විෂයක් විදියට ආරම්භ වුණා, චීනට ආවා, රෝම ශිෂ්ටාචාරය පහු කරගෙන ඉන්දියාව ගැන චුට්ටක් කියලා ඊට පස්සේ යුරෝපයෙන් එහාට ආවා, ඇමරිකාව කේන්ද්‍ර කරගත්ත වෙනම මහද්වීපයක් විදියට. මේකේ ඊළඟ වැදගත්ම පොයින්ට් එක වෙනවා පුතේ 1903 අවුරුද්දේදී ඇමරිකානු දේශපාලන විද්‍යා සම්මේලනය හදන එක. දැන් දේශපාලන විද්‍යාව විද්‍යාත්මකව හැදෑරීම සමාජගත වෙලා ඉවරයි. ලෝකයේ දේශපාලනය පිළිබඳව නැත්නම් දේශපාලන විද්‍යාවේ විශේෂ ශාස්ත්‍රය ගැන, දේශපාලන අධ්‍යයනය ගැන ලොකු දැවැන්ත වෙනසක් කරන කණ්ඩායමක් තමයි මේ ඇමරිකානු දේශපාලන විද්‍යා සංගමය. ඒක හදන අවුරුද්ද ඔයා චුට්ටක් මතක තියාගන්න ඕන. 1903 අවුරුද්දේදී තමයි ඇමරිකානු දේශපාලන විද්‍යා සම්මේලනය පිහිටුවන්නේ. හරි. නිව්යෝක් නුවර කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුව තමයි මේකේ මූලස්ථානය බවට පත් වෙන්නේ. දේශපාලන විද්‍යාව පිළිබඳ පර්යේෂණ, දේශපාලන විද්‍යාව පිළිබඳ හැදෑරීම් ගැඹුරින් ආරම්භ වෙන්නේ මෙතනින්. ඔන්න පුතේ ඒ ගැන දල අදහසක් ඔයාට ගන්න. එතකොට දේශපාලන විද්‍යාව පර්යේෂණායතනගත විදියට, දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල ඇති වෙලා, විෂයමාලා ප්‍රතිසංස්කරණය වෙලා, පර්යේෂණ මධ්‍යස්ථාන නිර්මාණය වෙලා නව ගමනක් යන්න පටන් ගන්නවා. ඇමරිකාව තුළ දේශපාලන විද්‍යාව කේන්ද්‍රගත වේ. විද්වත් සංගරා නිර්මාණය වෙනවා, සමුළු ඇති වෙනවා, වෘත්තීය ආචාර ධර්ම ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ අනුව අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන් දේශපාලන විද්‍යාව නූතනාර්ථයෙන් විද්‍යාවක් බවට පරිවර්තනය කිරීමේ ලොකුම කාර්යභාරය කරන්නේ ඇමරිකානු මහාචාර්යවරු. 20 වෙනි සියවස වෙනකොට දේශපාලන විද්‍යාව කියන සංකල්පය ගොඩක් ශක්තිමත් වෙනවා. ප්‍රබල සංකල්පයක් බවට පත් වෙනවා. ඒතකොට ඒ කාලේ අලුත් මහාචාර්යවරු, අලුත් පර්යේෂකයෝ, අලුත් සංකල්ප ගොඩනගන අය ගොඩාක් බිහි වෙන්න ගන්නවා. ඒකටත් බලපාපු සංකල්ප තිබුණා. එක පැත්තකින් දෙවෙනි ලෝක යුද්ධය නිර්මාණය වෙනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ දේශපාලන විද්‍යාව ඇමරිකාවෙන් එහාට යුරෝපයේ අනෙක් රටවල් වලට වගේම ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකා රටවල් වලට ක්‍රමානුකූලව සේන්දු වෙන්න ගන්නවා. දේශපාලන විද්‍යාවේ විකාශනය දෙවනි ලෝක යුද්ධයත් එක්ක වඩාත් පුළුල් වුණා කියලායි අපි කියන්නේ. ඒතර යටත් විජිත කරන ක්‍රියාවලියත් මේ දේශපාලන විද්‍යාව කියන සංකල්පය තවදුරටත් ලෝකය වටාගෙන යාමට ක්‍රියා කරනවා. 1950 විතර වෙනකොට 1950-60 වගේ කාල වෙනකොට දේශපාලන විද්‍යාව කියන විෂය යුරෝපීය නොවන සමාජවලට වේගයෙන් පැතිරෙනවා. දේශපාලන විද්‍යාවේ ස්වර්ණමය යුගය කියලා කියන්නේ මේ කාලෙට. 1950-60 දශක දේශපාලන විද්‍යාවේ ස්වර්ණමය යුගය. ඊට පස්සේ දේශපාලන විද්‍යාව ඉන්දියාවට සංක්‍රමණය වෙනවා. ඉන්දියාව තුළ දේශපාලන විද්‍යා අධ්‍යනාංශ පිහිටුවන්න ගන්නවා. 1938 වගේ වෙනකොට ඉන්දීය දේශපාලන විද්‍යා සම්මේලනය පිහිටුවනවා 1938 දී. ඒ ඉන්දියාවෙන් ආපු දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු තමයි පස්සේ කාලෙක ලංකාවේ
දේශපාලන විද්‍යාධ්‍යනාංශ හදන්නේ දේශපාලන විද්‍යාධ්‍යනාංශවලට මූලිකත්වය අරගන්න කණ්ඩායම් බවට පත් වෙන්නේ. එතකොට ඔන්න අර ග්‍රීසියෙන් පටන් අරගත්තු දේශපාලන විද්‍යාව ක්‍රමානුකූලව විකාශනය වෙමින් මේ දක්වා පැමිණි ගමන් මඟ. මං හිතනවා ඔබට මේ කොටස පැහැදිලි වෙන්න ඇති කියලා.